අපි කලින් වීඩියෝ එකේ කතා කළේ ජුන්කෝ ෆරෝටගේ දවස් 44ක වේදනාබර කාලය ගැනයි. ඒ ඇගේ පැහැර ගැනීම ඉඳලා ඇගේ අවසන් හුස්ම හෙළන කාලය තුල වුණ සිදුවීම් මාලාවයි. ඒ නිසා කලින් වීඩියෝ එක බලන්න කියලා ඔයාලගෙන් මම ඉල්ලනවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ජුන්කෝගේ මරණයෙන් පස්සේ සිද්ධ වුණ සිදුවීම් මාලාවයි. අපි කලින් කිව්වා වගේ 1989 ජනවාරි 5 වෙනිදා ශින්ජිගේ සහෝදරයා ජුන්කෝගේ මරණය ගැන මේ පිරිසට කියනවා. ඒ වෙනකොටත් ඔවුන්ට සැලසුමක් තිබුණා. හිරෝෂි ඔහු කලින් වැඩ කරපු තැනින් ට්‍රක් රථයක් ඉල්ලගෙන තිබුණා වගේම අසල තිබුණ ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩාවකින් වැලි, සිමෙන්ති සහ ගල් සොරකම් කරලා තිබ්බා. ඒ වගේම අඟල් 24ක විෂ්කම්භයක් සහ අඟල් 35ක උසක් සහිත ලෝහ බැරලයක්ද ඔවුන් සතුව තිබුණා. මුලින්ම ශින්ජිගේ නිවසට එන මේ පිරිස ජුන්කෝව බ්ලැන්කට් එකක ඔතනවා. ඊට පස්සේ මේ සිරුර සූට්කේස් එකක දාලා හිස් ඉඩමකට අරගෙන යනවා. පස්සේ ඇගේ සිරුර අර බැරල් එකට දානවා. අධිකව හොල්මන් අවතාර ගැන විශ්වාස කරපු හිරෝෂි ජුන්කෝ අවතාරයක් බවට පත් වෙලා ඔහු බය කරයි කියලා හිතපු හින්දා ඇගේ ආත්මයට සාමය ලබා දෙන්න හිතාගෙන ඩ්‍රැගන් ෆ්ලයි කියන ජපන් ටීවී සීරීස් එකේ ටේප්ද බැරල් එකට දානවා. ඒ ජුන්කෝ වහලියක් විදිහට හිටපු කාලේ ඇගේ ප්‍රියතම ටීවී වැඩසටහන එක කියලා ඔවුන් සමග කියලා තිබුණු හින්දා. ඊට පස්සේ කණ්ඩායම කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කරලා බැරල් එකට වක් කරනවා. සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් පුරවලා සීල් කරනවා. ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ මේ ජුන්කෝ සහිත බැරල් එක මුහුදට දාන්න. හැබැයි අධික රථවාහන තදබදය සහ පොලිස් මුරපොළවල් හින්දා ඔවුන්ට ගමන් මාර්ගය වෙනස් කරන්න වෙනවා. ඔවුන් ටෝකියෝ බොක්කේ වකාඩු වෙරළ උද්‍යානය අසල ඉදිකිරීම් ස්ථානයක් ආසන්නයේ පහළු ඉඩමකට මේ බැරල් එක විසි කරලා යනවා. මේ සිදුවීම සමග සම්බන්ධ සාක්ෂි විනාශ කරන්න හිතාගෙන මුලින්ම වාහනය හොදට හොදලා පිරිසිදු කරනවා. ඊට පස්සේ ශින්ජිගේ ගෙදරට ගිහින් උඩ තට්ටුව පිරිසිදු කරනවා. 1989 ජනවාරි 23 වෙනිදා ජුන්කෝගේ මරණයෙන් දින 18කට පස්සේ හිරෝෂි මියානෝ සහ ජෝ අගුරා 19 හැවිරිදි ගැහැණු ළමයෙක් පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළාට අත්අඩංගුවට ගන්නවා. මේ පිරිස කාලෙක ඉඳලා මුදල් කොල්ල කන එක සහ වාහන හොරකම් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම පහර දීම් සහ දූෂණ කිරීමද සිද්ධ කරනවා. ඔවුන් නොවැම්බර් 8 වෙනිදා 19 හැවිරිදි ගැහැණු ළමයෙක් පැහැරගෙන ගිහින් හෝටල් කාමරයකදී සමූහ දූෂණය කරලා තියෙනවා. ඒ වගේම ජුන්කෝව හිර කරගෙන හිටිය කාලේ නොවැම්බර් 27 වෙනිදා තවත් තරුණියක් සමූහ දූෂණය කරලා තියෙනවා. මේ දෙන්න අත්අඩංගුවට ගන්නේ නොවැම්බර් 27 වෙනිදා සිද්ධ වුණ සමූහ දූෂණයට. හැබැයි හිරෝෂි සහ ජෝ හිතන්නේ පොලිසිය ජුන්කෝගේ සිරුර හොයාගෙන තියෙන හින්දා ඔවුන්ව අත්අඩංගුවට ගත්තා කියලා. මෙහෙම හිතපු හින්දා ඔවුන් ජුන්කෝ ගැන තොරතුරු හෙළි කරනවා. පස්සේ ඔවුන්ට තේරුම් යනවා ඔවුන් අත්අඩංගුවට අරන් තියෙන වෙන අපරාධයකට කියලා. ඒ හින්දා ඔවුන් දූෂණ නඩුවට වැරදිකරුවන් බව පාපොච්චාරණය කරනවා. ඔවුන් දෙදෙනා ටෝකියෝ වල අඩිගාවා වෝඩ්ස් ළමා රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරනවා. මේ අනුව මියානෝගේ සහ ජෝගේ ප්‍රකාශයන් නිසා ඔවුන් තවත් අපරාධ කරලා තියෙනවා කියලා පරීක්ෂකයින්ට සැක හිතෙනවා. ඒ හින්දා පොලිසිය සැකකරුවන් දෙදෙනාගේම නිවාස පරීක්ෂා කරනවා. ජුන්කෝගේ මරණයෙන් මාස 2කට පස්සේ 1989 මාර්තු 29 වෙනිදා හිරෝෂිගේ ගෙදර සිද්ධ කරන සෝදිසි කිරීමකින් කාන්තා යට ඇඳුම් සොයා ගන්නවා. පොලිසිය හිරෝෂි සහ ජෝ වෙනම ප්‍රශ්න කරනවා. හිරෝෂි හිතනවා ජෝ ජුන්කෝ ඝාතනය ගැන හැමදේම කියලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඔහු ජුන්කෝ ඝාතනය ගැන වැරද්ද පිළිගෙන මුළු කතාවම විස්තර ඇතිව පාපොච්චාරණය කරනවා. පහවදා ඒ කියන්නේ 1989 මාර්තු 30 වෙනිදා පොලිසිය හිරෝෂි විස්තර කරපු ස්ථානයේ විමර්ශන කටයුතු ආරම්භ කරනවා. ඔවුන් බැරල් එක හොයා ගන්නවා. ඒ වගේම ඒක ඇතුලේ තිබ්බ ජුන්කෝගේ සිරුරත් හොයා ගන්නවා. එය දි รา පත් වෙමින් තිබුණු නිසා හඳුනාගත නොහැකි තත්ත්වයකයි තිබ්බේ. ඇඟිලි සලකුණු විශ්ලේෂණය මගින් අවසානයේ ඇයගේ අනන්‍යතාවය තහවුරු වුණා. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් ජුන්කෝගේ සිරුරේ තුවාල ප්‍රමාණය ගැන වාර්තාවක් ලැබෙනවා. ඇගේ මුහුණ විකෘති වෙලා තියෙනවා වගේම දත් ගොඩක් කැඩිලා තියෙනවා. පපුව ප්‍රදේශයේ ඉදිකටු බොහෝ ප්‍රමාණයක් හිර කරලා තිබ්බා. බඩවැල් පුපුරලා තිබ්බා. හිස් කබල ඉරලා ගිහිල්ලා තිබුණා වගේම සම පේශි වලින් මෙන් වෙලා තිබ්බා. ඇගේ ගර්භාෂයේ වීදුරු කැබලි තිබ්බා වගේම සිරුරේ වීදුරු කැලිත් තිබ්බා. ජුන්කෝ මිය යන විට ගැබ්ගෙන හිටියේ නැහැ. ඇයට ඇගේ දෙමව්පියන්ට දුරකථන ඇමතුම් ලබා දීමට බල කරපු කාලවකවානුවේ දුරකථන වාර්තාය උපයෝගී කරගෙන පොලිසිය ශින්ජිගේ නිවස සොයා ගන්නවා. පස්සේ ශින්ජිගේ වැඩිමහල් සහෝදරයා නකමුරා සහ අනෙක් තරුණයන් පිරිස අත්අඩංගුවට ගන්නවා. ප්‍රධාන වැරදිකරුවන් 4 දෙනාට විරුද්ධව නඩු විභාග කරනවා.
හිරෝෂි මියානෝ, නුබුහුරු මිනාටෝ හෙවත් ෂින්ජි, ජෝ කමිසකු සහ යශුෂි වටනබේ මේ 4 දෙනා වුණා. හිරෝෂි මේ අපරාධයේ ප්‍රධාන සැකකරු විදිහට නම් කළා. අනෙත් අය අවුරුදු 16 සහ 18 වයස් සීමාවල හිටියේ. ඔවුන්ට සහායකයන් විදිහට චෝදනා එල්ල වුණා. මේ අපරාධය නූතන ජපාන ඉතිහාසයේ බාල අපරාධ පිළිබඳව දරුණු උදාහරණයක් ලෙස සැලකනවා. අපි මේ එක් සැකකරුවන්ගේ පසුබිම ගැන කතා කරමු. අපරාධය සිද්ධ වෙනකොට හිරෝෂි වයස අවුරුදු 18ක තරුණයෙක්. ඔහු සාමාන්‍ය ධනවත් පවුලක දරුවෙක් වුණා. ඔහුගේ පියා කොටස් තරව්කරුවෙක්, අම්මා පියානෝ ගුරුවරියක්. දෙමව්පියන් රැකියාව සමග කාර්යබහුල වුණ හින්දා හිරෝෂි ආච්චි අම්මා ළඟයි හැදී වැඩෙන්නේ. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරන තුරුම දෙමව්පියන් ගාවට එන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ සම්බන්ධතාවය හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඒ හින්දා හිරෝෂිගේ වැරදි ක්‍රියා ඔවුන් නොසලකා ඉන්න තීරණය කරනවා. හැබැයි හිරෝෂිගේ සියලුම මූල්‍ය අවශ්‍යතා ඔවුන් සපුරනවා. හිරෝෂි උසස් පාසලේදී ජූඩෝ හදාරනවා. ඔහු අනෙක් සිසුන්ව බිය ගන්වන්න වගේම හිරිහැර කරන්නත් මේ ආත්මාරක්ෂක සටන් කලාව භාවිතා කළා. 1988 මාර්තු මාසයේ ඔහු පාසලෙන් අයින් වෙලා පාතාල සමාජිකයන් සමග සම්බන්ධතා පවත්වන්න පටන් ගන්නවා. දෙමව්පියන් මේ සම්බන්ධතා නවත්තලා රැකියාවක් කරන්න ඔහුට බල කළත් ඔහු මේක ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සමග රණ්ඩු වෙනවා. එක දවසක් මේ වගේ රණ්ඩුවක් අතරතුරේ ඔහු තමන්ගේ අම්මට පහර දෙනවා. හිරෝෂිගේ තාත්තා මේ ගැන දැනගෙන ඔහුව පවුලෙන් ඉවත් කරනවා. ඊට පස්සේ ඔහු තවත් පාසල් හැරගිය පිරිසක් එක්ක Association of Radical Youth කියන නමින් කල්ලියක් ආරම්භ කරනවා. කල්ලියේ නායකයා විදිහට හිරෝෂි කටයුතු කළා. කප්පම් ගැනීම්, සොරකම් කිරීම කරලා ඔවුන්ගේ ආර්ථිකය ඔවුන් ස්ථාවර කරගත්තා. 17 හැවිරිදි ජෝ අගුරා හිරෝෂිගේ යටත් සේවකයෙක්. ඔහුගේ තාත්තා ප්‍රවාහනාංශයේ රැකියාවක් කළා. අම්මා හෝටලයක සේවය කළා. ඔහු 3 වෙනි ශ්‍රේණියේ ඉන්නකොට දෙමව්පියන් දික්කසාද වෙනවා. ඊට පස්සේ ඔහු අම්මා එක්ක තමයි ජීවත් වෙන්නේ. පාසලේදී හිරෝෂිව මුණ ගැහිලා හිරෝෂි ආරම්භ කරපු සංවිධානයට ඔහු බැඳෙනවා. වයස 16ක් වුණ නුබුහුරු මිනාටෝගේ පියා රෝහල් පරිපාලන අධ්‍යක්ෂකවරයෙක්, මව හෙදියක්. ඔහුගේ දෙමව්පියන් නිතරම රණ්ඩු කළා. තාත්තා හැම වෙලාවෙම ඔහුගේ කෝපය අම්මගෙන් සහ වැඩිමහල් සහෝදරයාගෙන් පිට කළා. ඉතින් මේ වගේ පරිසරයක හැදුණු මිනාටෝ එහෙමත් නැත්තම් ෂින්ජි ප්‍රචණ්ඩකාරී හැසිරීමක් තිබුණ තරුණයෙක් වුණා. එක අවස්ථාවක නකමුරාගේ යතුරු පැදිය පුද්ගලයෙක් සොරකම් කරනවා. ඒ නිසා ෂින්ජි හිරෝෂිගේ උදව් ඉල්ලනවා. ඒ විදිහටයි ඔවුන්ගේ මිත්‍රත්වය ආරම්භ වෙන්නේ. තාත්තගේ පහර දීම් වලින් ආරක්ෂා වෙන්න ෂින්ජි හිරෝෂි ඇතුළු පිරිසට නිවසට ආරාධනා කරනවා. ෂින්ජිගේ තාත්තා මේ කට්ටියට අකමැති වුණත් ඔවුන්ට බිය වුණ නිසා පැත්තකට වෙලා හිටියා. වයස 17ක් වුණ 4 වෙනි සැකකරු යශුෂි වටනබේගෙත් පවුල කැඩුරු බිඳුණු පවුලක් වුණා. ඔහු කුඩා කාලේ දෙමව්පියන් දික්කසාද වෙනවා. ඔහු මව සහ වැඩිමල් සහෝදරිය සමග ජීවත් වෙනවා. අම්මා රූපලාවන්‍ය ශිල්පිනියක්. ඇයට සැලොන් එකක් තිබුණා. හිරෝෂි යශුෂිගේ අක්කගේ පස්සේ යනකොට ඔවුන් දෙදෙනාගේ හමුවීම සිද්ධ වෙන්නේ. මේ 4 දෙනා කරපු වැරැද්දේ බරපතලකම නිසා බොහෝ අය බලාපොරොත්තු වුණේ ඔවුන් වැඩිහිටියන් ලෙස සලකලා දඬුවම් දෙන්න ඕනේ කියලා. ඔයාලත් හිතනව නේද අඩුම තරමේ මරණ දඬුවමවත් දෙන්න ඕනේ කියලා? ඒත් සිද්ධ වුණේ හාත්පසින්ම වෙනස් සිදුවීමක්. මේ 4 දෙනා වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයන් තර්ක කළේ බාල වයස්කාරයන් විදිහට ඔවුන් ඝාතනය කරන්න අදහස් නොකළ බවත් ප්‍රචණ්ඩත්වයක් පමණක් තිබුණා කියන කාරණාවයි. මාස 10ක නඩු විභාගයෙන් පස්සේ 1990 මැයි 21 වෙනිදා නඩු විභාගය අවසන් වුණා. හිරෝෂි මියානෝට වසර 17ක සිර දඬුවමක්ද, ජෝ අගුරට වසර 5ක සිට 10 දක්වා සිර දඬුවමක්ද, නුබුහුරු මිනාටෝ එහෙමත් නැත්නම් ෂින්ජිට වසර 4ක ඉඳලා 6 දක්වා වුණ සිර දඬුවමක්ද, යශුෂි වටනබේ හට වසර 3ක සිට වසර 4 දක්වා දුන සිර දඬුවම් නියම වුණා. අනෙත් තරුණයන් 7 දෙනා ළමා රැඳවුම් මධ්‍යස්ථානවලට යොමු කරනවා. නඩු පවරන්නන් මේ දඬුවම ඉතා ලිහිල් දඬුවමක් විදිහට සලකන නිසා ඔවුන් ටෝකියෝ මහාධිකරණයට අපීල් එකක් ඉදිරිපත් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පළවෙනි නඩු තීන්දුවෙන් වසරකට පස්සේ 1991 ජූලි 12 වෙනිදා ටෝකියෝ මහාධිකරණය ජෝ අගුරාගේ අවුරුදු 5 සිට 10 දක්වා වුණු සිර දඬුවම ඇරෙන්න අනෙක් දඬුවම් වල කාලය වැඩි කරනවා. හිරෝෂි මියානෝට අවුරුදු 20ක්ද, නුබුහුරු මිනාටෝට අවුරුදු 5 සිට 9 දක්වාද, යශුෂි වටනබේට වසර 5 සිට 7 දක්වාද වෙන විදිහට සිර දඬුවම් කාලය වැඩි කරනවා. නඩු පවරන්නන් මේ දඬුවමින්ද සෑහීමකටපත් වෙන්නේ නැහැ. මෙහෙම වෙන්නේ ජපන් නීතියට අනුව ඔවුන් බාල වයස්කාරයන් නිසා. ඒ හින්දා ඔවුන්ට සරල දඬුවමක් ලැබෙන බව ටෝකියෝ මහාධිකරණය ප්‍රකාශ කරනවා.
තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පස්සේ මේ බාලවයස්කාර විත්තිකරුවන් 4 දෙනාගේ දෙමව්පියන් සහ දරුවන් ජුන්කෝගේ පවුලේ අය ඉස්සරහ දන ගහලා සමාව ඈදීම සිදු කරන්න ඕනේ කියන ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ඒ වෙනුවට වන්දි ගෙවන්න නියම වෙනවා. ජුන්කෝගේ පවුලට වන්දි විදිහට යෙන් මිලියන 50ක්, ඒ කියන්නේ අද මුදල් වලින් ඩොලර් 3,20,000ක පමණ ප්‍රමාණයක් ලබා දෙන්න හිරෝෂිගේ අම්මා නිවස විකුණනවා. ජෝගේ තාත්තා එයාගේ ආදායමෙන් වැඩි කොටසක් බැංකු ගිණුමකට යොමු කරනවා. ඒ ජුන්කෝගේ පවුල වෙනුවෙන්. ශින්ජි, ඒ කියන්නේ මිනාටෝගේ තාත්තා ඇතුළු පවුලේ අයට විරුද්ධව ජුන්කෝගේ දෙමව්පියන් නඩු පවරනවා. ඒ නිවසේ සිදුවුණු දේ වැළැක්වීමට උත්සාහ නොකිරීම නිසා ඔවුන්ට දඬුවමක් නොලැබුණත් වන්දි ගෙවන්න නියම වෙනවා. 1995 දී යශුෂි වටනබේ අවම සිර දඬුවමක් විඳලා නිදහස් වෙනවා. ඒත් සිරගත වුණ කාලයේදී ඔහුට සිදුවුණ හිරිහැර කිරීම නිසා ඔහුට මිනිසුන් කෙරේ බියක් ඇති වෙනවා. ඒ නිසා ඔහු කලාතුරකින් නිවසින් පිටව යන්නේ. 1997 දී නුබුහුරු මිනාටෝ නිදහස් වෙනවා. ඔහු පවුලේ අය සමග ඒ පළාත හැර යනවා. 2018 දී ඔහු නැවත අත්අඩංගුවට පත් වෙන්නේ පහර දීමේ සිද්ධියකට. ඒ නිසා ඔහුට මාස 18ක සිර දඬුවම් නියම වෙනවා. 1999 ජෝ අගුරා නිදහස් වෙනවා. ඔහු ජෝ කමිසකු විදිහට නම වෙනස් කරගන්නේ නිදහස් වුණාට පස්සේ. ඔහු විවාහ වෙනවා. ඒත් ආයෙම 2003 දී අවුරුදු 4කට සිර දඬුවම් හිමි වෙන්නේ පහර දීමක් සම්බන්ධවයි. 2009 දී හිරෝෂි මියානෝ නිදහස් වෙනවා. ඔහු පසුව යොකොහමා හිරෝෂි විදිහට නම වෙනස් කරගන්නවා. ඔහු 2013 දී ආයෙම අත්අඩංගුවට ගන්නේ වංචාවක් සම්බන්ධවයි. ඉතින් ඔයාලා හිතනවද ජුන්කෝට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා? මේ තරුණයන් 4 දෙනාව රටේ බාලවයස්කාර නීතියෙන් ආරක්ෂා කළා. ඒත් තිත්ත ඇත්ත මේ පුද්ගලයන්ගෙන් සමහරක් නීති කඩ කරන්නේ නැහැ කියලා අධිකරණේ දිවුරලා තියෙද්දිත් ආයෙ වැරදි කරමින් දඬුවම් විඳිනවා. මේ හේතුව හින්දා ජපානයේ අපරාධ නීතිය පිළිබඳව විවාද රාශියක් ඇති වුණා. දශක ගණනාවක් ගත වෙලා තියෙනවා. ජුන්කෝ ෆරෝටා කියන නම ගොදුරක් විදිහට නෙවෙයි, ප්‍රචණ්ඩත්වයේ ඉවසා සිටීමේ සංකේතයක් විදිහට සමාජගත වෙනවා. මගේ මතය ඇයට සාධාරණයක් වුණේ නැහැ. 1989 අප්‍රේල් 2 වෙනිදා ඇයගේ අවමංගල්‍යය පැවැත්තුවා. ඇය තේරී සිටි රැකියාවේ තනතුර සඳහා වුණ නිල ඇඳුම ඒ ආයතනයෙන් දෙමව්පියන්ට ලබා දීලා තිබුණා. ඒක ඇගේ පෙට්ටියේ තැන්පත් කළා. ඇගේ ඩිප්ලෝමාව උත්සවයේදී දෙමව්පියන් අතට ලබා දුන්නා. ඇගේ කතාව මෙහෙම දවසන් වෙන්න තිබ්බේ. ඇයට ජීවිතය හිමි කළ පුද්ගලයන් තාම නිදහසේ ජීවත් වෙනවා. මේක සාධාරණද? ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලන ගමන් හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.